ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ අධ්‍යාපනික සාමාන්‍ය දැනුම කරුණු 24ක්. අපි යම් පළවෙනි එකට. මහපොළ ශිෂ්‍යත්වය හඳුන්වා දුන්නේ කවුද? මහපොළ ශිෂ්‍යත්වය හඳුන්වා දුන්නේ කවුද? මහපොළ ශිෂ්‍යත්වය හඳුන්වා දුන්නේ 1981 දී ලලිත් ඇතුළත් මුදලි මහතා. 1981 දී ලලිත් ඇතුළත් මුදලි මහතා. ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමයේ යටතේ පළාත් පාසල් ස්ථාපිත කරන ලද්දේ කිනම් වර්ෂයකදීද? ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමයේ යටතේ පළාත් පාසල් ස්ථාපිත කරන ලද්දේ කිනම් වර්ෂයකදීද? ඒ තමයි 1988 වසරේදී. 1988 දී තමයි පළාත් පාසල් ස්ථාපිත කළේ. උපකෘත පාසල් යනු මොනවාද? උපකෘත පාසල් යනු මොනවාද? ඒ තමයි රජයේ ආධාර ලබන ආගමික නිකායන්ට අයත් පාසල්. රජයේ ආධාර ලබන ආගමික නිකායන්ට අයත් පාසල් තමයි උපකෘත පාසල් කියලා කියන්නේ. නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නේ කුමන වසරේදීද? නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නේ කුමන වසරේදීද? ඒ 1945 දී. 1945 දී තමයි නිදහස් අධ්‍යාපනය හඳුන්වලා දුන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු විමසීම සහ පැමිණිලි සඳහා වෙන් කර ඇති නිල කෙටි දුරකථන අංකය කුමක්ද? අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු විමසීම සඳහා වෙන් කර ඇති නිල කෙටි දුරකථන අංකය තමයි 1988. 1988 තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු සඳහා වෙන් කරලා තියෙන දුරකථන අංකය. ශාරීරික අධ්‍යාපනය උගන්වන විද්‍යාපීඨයට ආසන්නම නගරය කුමක්ද? එහෙමත් නැත්නම් ශාරීරික අධ්‍යාපනය උගන්වන විද්‍යාපීඨය පිහිටලා තියෙන්නේ බණ්ඩාරවැල. බණ්ඩාරවැල. අන්ධ සිසුන් අකුරු ඉගෙන ගන්නා ක්‍රමය කුමක්ද? එය හඳුන්වා දුන්නේ කවුද? ඒ තමයි බ්‍රේල් ක්‍රමය. හඳුන්වා දුන්නේ ලුවී බ්‍රේල්. අන්ධ සිසුන් අකුරු ඉගෙන ගන්නා ක්‍රමය බ්‍රේල් ක්‍රමය හඳුන්වා දුන්නේ ලුවී බ්‍රේල්. උපකෘත පාසල් රජයට පවරා ගත්තේ කවුද? උපකෘත පාසල් රජයට පවරා ගත්තේ කවුද? 1961 දී එවකට අධ්‍යාපන අමාත්‍යවරයා වූ බදියුදීන් මොහමඩ් මහතා තමයි උපකෘත පාසල් රජයට පවරා ගත්තේ. ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය කීයද? ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය 64.3යි. 64.3යි. ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ අරමුණ කුමක්ද? ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ අරමුණ කුමක්ද? ඒ තමයි දරුවා නිවසට ආසන්නම පාසලට යොමු කිරීම. දරුවා නිවසට ආසන්නම පාසලට යොමු කිරීම තමයි ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ අරමුණ. 13 වන ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යාපනයට වැදගත් වෙන්නේ ඇයි? 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යාපනයට වැදගත් වෙන්නේ ඇයි? ඒ තමයි පළාත් අධ්‍යාපනය හඳුන්වා දීම නිසා. 1987 දී පළාත් අධ්‍යාපනය හඳුන්වා දීම නිසා තමයි 13 වෙනි සංශෝධනය අධ්‍යාපනයට වැදගත් වෙන්නේ. ළමා උපකාරක සේවය සඳහා වෙන් කර ඇති නිල කෙටි දුරකථන අංකය කුමක්ද? ළමා උපකාරක සේවය සඳහා වෙන් කර ඇති නිල කෙටි දුරකථන අංකය තමයි 1929. 1929 තමයි ලංකාවේ ළමා උපකාරක සේවය සඳහා වෙන් කරලා තියෙන දුරකථන අංකය. යුනෙස්කෝ සංවිධානය යනු කුමක්ද? යුනෙස්කෝ සංවිධානය යනු කුමක්ද? ඒ තමයි එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය. United Nations Educational, Scientific and Cultural Organization. United Nations Educational, Scientific and Cultural Organization. ලංකාවේ අනිවාර්ය අධ්‍යාපන වයස් සීමාව කීයද? ලංකාවේ අනිවාර්ය අධ්‍යාපන වයස් සීමාව තමයි වයස අවුරුදු 5ත් 16ත්. වයස අවුරුදු 5ත් 16ත් අතර ලංකාවේ අනිවාර්යෙන් අධ්‍යාපනය ලැබිය යුතුයි. පෙර පාසල් අධ්‍යාපනයේ නියමුවරිය ලෙස සැලකෙන්නේ කවුද? පෙර පාසල් අධ්‍යාපනයේ නියමුවරිය ලෙස සැලකෙන්නේ කවුද? ඒ තමයි මාරියා මොන්ටිසෝරි.
පෙර පාසල් අධ්‍යාපනයේ නියමුවා තමයි මාරියා මොන්ටිසෝරි. ළමා උපකාරක සේවයේ හදිසි දුරකථන අංකය 19229. ළමා උපකාරක සේවයේ හදිසි දුරකථන අංකය 19229. සුහුරු පන්ති කාමරයක් යනු කුමක්ද? සුහුරු පන්ති කාමරයක් යනු කුමක්ද? ඒ තමයි තාක්ෂණික මෙවලම් සහිත නූතන පන්ති කාමරයක්. තාක්ෂණික මෙවලම් සහිත නූතන පන්ති කාමරයක්. ලංකාවේ අධ්‍යාපනය අතින් ඉදිරියෙන්ම සිටින පළාත් දෙක මොනවාද? ලංකාවේ අධ්‍යාපනය අතින් ඉදිරියෙන්ම සිටින පළාත් දෙක තමයි බස්නාහිර පළාත සහ දකුණු පළාත. බස්නාහිර පළාත සහ දකුණු පළාත. විදුහල්පති සේවයේ ඇති ශ්‍රේණි මොනවාද? විදුහල්පති සේවයේ ඇති ශ්‍රේණි මොනවාද? විදුහල්පති සේවයේ තියෙන ශ්‍රේණි තමයි 1, 2 සහ 3 ශ්‍රේණි. 1, 2 සහ 3 ශ්‍රේණි. ජාතික අධ්‍යාපන ආයතනයේ පළමු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කවුද? ජාතික අධ්‍යාපන ආයතනයේ පළමු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමයි ඩී.ඒ. පෙරේරා මහතා. ඩී.ඒ. පෙරේරා මහතා තමයි NIA එකේ පළවෙනි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. අධ්‍යාපන පිරමීඩය හඳුන්වා දුන්නේ කවුද? අධ්‍යාපන පිරමීඩය හඳුන්වා දුන්නේ කවුද? ඒ තමයි එඩ්ගාර් ඩේල්. එඩ්ගාර් ඩේල් තමයි අධ්‍යාපන පිරමීඩය හඳුන්වලා දුන්නේ. බාලදක්ෂ ව්‍යාපාරයේ පියා කවුද? බාලදක්ෂ ව්‍යාපාරයේ පියා කවුද? ඒ තමයි බයිඩන් පවෙල් සාමිවරයා. බයිඩන් පවෙල් සාමිවරයා. විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ නිල නාමය කුමක්ද? විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ නිල නාමය කුමක්ද? ඒ තමයි විභාග කොමසාරිස් ජෙනරාල්. විභාග කොමසාරිස් ජෙනරාල් තමයි විභාග දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිල නාමය. ලංකාවේ ප්‍රථම මධ්‍ය මහාවිද්‍යාලය කුමක්ද? ලංකාවේ ප්‍රථම මධ්‍ය මහාවිද්‍යාලය තමයි මතුගම CWW කණ්ඩාංගර මධ්‍ය මහාවිද්‍යාලය. මතුගම CWW කණ්ඩාංගර මධ්‍ය මහාවිද්‍යාලය. හරි, අපි ප්‍රශ්න 24ක් කතා කළා. අනිවාර්යෙන්ම එක්සෑම් එකට යන්න කලින් බලාගෙන යන්න.